ඔයා cartwheels කරා. ඔයා මට පෙන්නවා ඔයාගේ mental strength එක number 1. ඔයා පල්ලෙහාට යනවා. ඔයා මෙහෙම කරා ඔයාගේ අම්මට. ඒක දැක්කනවා. Beautiful. Thank you. You are fantastic. Romba nalla. අන්තිමට කතා කරන්න හම්බුනහම තියෙන පාඩුව තමයි කියන්න තියෙන ඔක්කොම දේවල් කියවිලා ඉවරයි. ඒ කියන්නේ ශක්තිමත් අම්මෙක් ආදරණීය පුතෙක්ව හදපුවාම එයාගේ ආදරය පෙන්වන්න හරි එයාගේ ටැලන්ට් එක හරි පෙන්වන්න තියෙන දවසේ එයාගේ වැඩියෙන්ම ආදරය කරන තමන්ව ආදරෙන් හදපු අම්මාට උත්තමාචාරයක් ලබා දෙනවා. ඒ හින්දා වා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකෙන් ඩාන්සින් ටැලන්ට් එකෙන් ඒ වගේම ආදරයෙන් සහ අවස්ථානුකූලව තෝරා ගැනීම. මොකද ඔයා අම්මාට ආදරය දක්වා ඇක්ට් එක මැද්දෙම ඒ හින්දා ඒ දේවල් ඔක්කොම එකතු කරපු හොඳ පුතෙක් විදිහට ටැලන්ටඩ් මම දන්නවා ඔයා සුපිරි කොල්ලෙක්. ඔයා ඊළඟ පාර එනකොට ඔය වගේ නෙමෙයි අමුතුම දෙයක් හිතාගෙන ඇවිල්ලා අපිව පුදුමයට පත් කරනවාම තමයි. ඒ හින්දා මගේ පපුවෙන්ම මම ඔයාට මගේ දෙන්න තියෙන උපරිමය දෙනවා. මේ සිංහල පපුවෙන් මේ සුපිරි දෙමළ කොල්ලට والله مشتاق لك والله محتاج لك والله مشتاق لك يا حبيبي صعب عايشي بدونك عمري ما احب اشوفك وطول الليل ونهار شوف فراقك شلون قوة تمر الايام